යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආසිරි Faith Forward YouTube නාලිකාව සමගිනුයි අද දවසේ ඔබ දෙවියන් වහන්සේගේ වචනයට හුම්කන් දෙන පිරිස එකතු වෙලා සිටින්නේ. අද දවසේ අපි යාකෝබ් තුමාගේ යම් පත්‍රයේ පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදයේ සිට හතරවෙනි පදය දක්වා අපගේ අවධානය යොමු කරන්ට යනවා. මාගේ සහෝදරයනි, නුඹලගේ ඇදහිල්ල සෝදිසි කිරීමෙන් ශාන්ති ගුණය උපදින බව දැන අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල ඒ සියල්ල ප්‍රීතියක් යයි සිතාපල්ලා. නමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ශාන්ති ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කෙරේවා. සෙනවන්තය යාකෝබ් තුමා පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය අපිට කියනවා අනේකාකාර පරීක්ෂාවලට වැටෙන කල කියලා. මොනවද මේ අනේකාකාර පරීක්ෂාවන්? ඔබ මම එදිනෙදා මුහුණ දෙන්නා වූ වාතාවරණයන් බොහෝ ආකාරයෙන් එම නැත්නම් නොයෙක් ස්වභාවයන්ගෙන් එකිනෙකට වෙනස් වූ පීඩන සහිත වාතාවරණයන් සෝදිසි කිරීම. ඒක සමහරට විට ශාරීරික රෝගයක් වෙන්න පුළුවන්. ඒක ආර්ථික පීඩාවක් වෙන්න පුළුවන්. ඒක අපහාසයක් හෝ ප්‍රතික්ෂේප වීමක් වෙන්න පුළුවන් ජීවිතේ. ඒක යක්‍යාවට පිළිතුරු නොලැබීමක් වෙන්න පුළුවන්. ඒක පවුල තුල ඇත්තව ගැටලුවක් වෙන්න පුළුවන්. ඇදහිල්ල නිසා හටගත්තා වූ පීඩාවන් වෙන්න පුළුවන්. පාපයේ සමග පොරබැදීමක් වෙන්න පුළුවන්. බලාපොරොත්තු කඩවීමක් වෙන්න පුළුවන්. තනිකමක් එහෙම නැත්නම් අධෛර්යමත්කමක් වෙන්න පුළුවන්. මෙවැනි එකිනෙකට වෙනස් වූ විවිධාකාර පීඩන සහිත කාලයක්. යාකෝබ් තුමා අපිට කියනවා මෙවැනි කාරණා ප්‍රීතියක් කොට සිතන්ට. සෙනෙවන්තය, මේ එකක්වත් ප්‍රීතිය ගෙන දෙන කාරණාවක් නොවේ. නමුත් දේව වචනය අපිට ප්‍රකාශ කරනවා මේවා ප්‍රීතිය ගෙන දෙන කාරණා නොවන නමුත් ඒවා ප්‍රීතියක් කොට සිතන්ට. ඇයි දේව වචනය අපිට කියන්නේ මේ දේවල් ප්‍රීතියක් කොට සිතන්ටයි කියා? පළවෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදය අපිට කියනවා නුඹලාගේ ඇදහිල්ල සෝදිසි කිරීමෙන් ශාන්ති ගුණය උපදින බව දැන කියා. මෙවැනි එකිනෙකට වෙනස් විවිධ ආකාරයේ පීඩන සහිත කාලයන් වලට පරීක්ෂණ කාලයකට මුහුණ දෙනකොට ඒ වචනය කියනවා ඉන් ශාන්ති ගුණය උපදිනවයි කියා. ශාන්ති ගුණය කියලා කියන්නේ කුමක්ද? ශාන්ති ගුණය නම් නොපසුබට උත්සාහය, අත් නොහැර සිටීමේ ගුණය, ඉවසීම, දරාගෙන යාම. ශාන්ති ගුණය කියන්නේ වෙන්නේ මේකට. මම නැවතත් කියන්නම්. නොපසුබට උත්සාහය එහෙම නැත්නම් අත නොහැර සිටීමේ ගුණයට, ඉවසීමට, දරාගෙන යාමේ හැකියාවට. එකිනෙකට වෙනස් වූ පීඩන සහිත වාතාවරණයන් ප්‍රීතියක් ලෙස සලකනකොට ඉන් ශාන්ති ගුණය උපදිනවා. තන් නොපසුබට උත්සාහය ඔබ තුළ උත්පාදනය වෙනවා. අත නොහැර සිටීමේ ගුණය ඔබ තුළ උත්පාදනය වෙනවා. ඉවසීමේ ගුණය ඔබ තුළ උත්පාදනය වෙනවා. දරාගෙන යාමේ ගුණය ඔබ තුළ උත්පාදනය වෙනවා. එනිසා දෙවචනය අපිට කියනවා අනේකාකාර පරීක්ෂාවන් වලට වැටෙනකොට ඒක ප්‍රීතියක් ලෙස සලකන්ට. ඒකෙන් ශාන්ති ගුණය උපදිනවා. ඒ ශාන්ති ගුණය කුමක්ද ඔබේ ජීවිතයේ සිදු කරන්නට යන්නේ? අපි බලමු හතරවෙනි පදය. නමුත් නුඹලා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන් සම්පූර්ණව සිටින පිණිස ශාන්ති ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කෙරේවා. දෙවචනය කියනවා කිසිවකින් අඩුව නොසිට සියලු ආකාරයෙන්ම සම්පූර්ණව සිටින පිණිස ශාන්ති ගුණය ක්‍රියා කෙරේවා කියා. දෙවියන් වහන්සේගේ දරුවන් වෙන ඔබ කිසිවකින් අඩුව නොසිට සියල්ලෙන් සම්පූර්ණ වෙන පිණිස ශාන්ති ගුණය ඔබ තුළ ක්‍රියාත්මක වෙන්න යනවා. ඔබ තුළ ක්‍රියා කරන්නට යනවා. ඉවසීමේ ගුණය, දරාගෙන යාමේ ගුණය, නොපසුබට උත්සාහය, අත නොහැර සිටීමේ ගුණය ඔබව කිසිවකින්
අඩුව නොසිට ඔබ සම්පූර්ණ මිනිසෙක් බවට පත් කරන්න යනවා. මොකක්ද සම්පූර්ණකම කියලා කියන්නේ? ආත්මික පරිණත භාවයේ මිනිසෙකුගේ ජීවිතේ වර්ධනය සහ සංවර්ධනය ඇති කිරීම. ඔබේ ජීවිතේ ඔබව ආත්මික පරිණත භාවයේ ඔබ වර්ධනය කරන්නටත් ඔබ සංවර්ධනය කරන්නටත් යනවා. කුමක්ද ශාන්ති ගුණය? ශාන්ති ගුණය උපදින්නේ කොහොමද? අනිකාකාර පීඩාවන් වලට මුහුණ දෙනකොට. ඒ නිසා අද දවසේ ඔබ මුහුණ දෙන නොඑක ආකාරයේ එකිනෙකට වෙනස් වූ පීඩාවන් වලදී එක ප්‍රීතියක් කොට සලකන්න. ඒ ප්‍රීතිය නැවත නැවතත් මං කියනවා ශාන්ති ගුණය උපදින්න යනවා. ශාන්ති ගුණය ඔබ කිසිවකින් අඩු නොවී සම්පූර්ණ මිනිසෙක් නැත්නම් ආත්මික පරිණත භාවයේ ඔබව වර්ධනය සහ සංවර්ධනය කරන්න යනවා. සදවසේ ඔබ මුහුණ දෙන වාතයන් වල ප්‍රීතියක් කොට සලකන්න. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. අපි යාඥා කරසිමු. ඊට බලවන්ත දෙවි පියාණනේ වහන්සේට යාඥා කරනවා මේ දැසන ඔබ වහන්සේගේ දරුවන් ස්වාමිනී විවිධ ආකාරයේ පරීක්ෂාවන් වලට පීඩාවන් වලට මුහුණ දෙනකොට ඒක ඔවුන්ගේ ජීවිතේ යහපතට හරවන්න ඔබ වහන්සේට පුළුවන්කම තිබෙන නිසා අද දවසේ වහන්සේගේ දරුවන් මුහුණ දෙන වාතාවරණ වලදී ඒක ප්‍රීතියක් කොට සලකන්ට ශුද්ධාත්මයන් වහන්සේගේ උපකාර වහන්සේගේ දරුවන්ට දෙන්න කියා යාඥා කරනවා. ඔවුන් මුහුණ දෙන කිසිවක් ප්‍රීතිමත් කාරණා නොවෙන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ ප්‍රීතියක් කොට සලකන්ට අවශ්‍ය කරුණාව දුන්න මැනව. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන්. ආමේන්. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. රැඳිලා සිටින්න Faith Forward YouTube නාලිකාව සමගින් මෙවැනි ඇදහිල්ලේ පණිවිඩයන් වලට සවන් දෙන පිණිස මේ පණිවිඩය ඔබට ආශිර්වාදයක් වුණා නම් ඔබට ආශිර්වාදයක් වෙච්ච ආකාරය අපිට කමෙන්ට් එකක් ලියන්න. ඒ වගේම ඔබේ මිත්‍රයන් අතර බෙදා ගන්නට ඔවුන්ට ආශිර්වාදයක් වෙන පිණිස දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා.